ඩිජිටල් ඉන්විටේෂන් එකක් හදපු ඔයාට ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහොමද නිවැරදිව තව කෙනෙක්ට මේ ඉන්විටේෂන් එක ෂෙයා කරන්න කියන එක. මොකද ගොඩාක් කට්ටිය හිතනවා මේ ලින්ක් එක විතරක් ෂෙයා කරාම ඒක හොඳටම ඇති කියලා. හැබැයි ඒක ඇත්තටම වැරදි මතයක්. ඔයා සල්ලි ගෙවල් හදන ඩිජිටල් ඉන්විටේෂන් එක නිවැරදිව යවන එක, තව කෙනෙකුට නිවැරදිව ෂෙයා කරන එක ඒක ඔයාගේ වගකීමක්. ඒ වගේම කොහොමද මේක නිවැරදිව තව කෙනෙක්ට යවන්න කියන එක කියලා දෙන එක. ඒක ක්‍රියේටර්ස්ලාගේ යුතුයකමක්. ඉතින් අද අපි බලමු කොහොමද මේ ඩිජිටල් ඉන්විටේෂන් එකක් නිවැරදිව යවන්න කියලා. ඩිජිටල් ඉන්විටේෂන් එකක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. පළවෙනි එක මේන් ෆොටෝ එක, දෙවෙනි එක ඉන්විටේෂන් ටෙක්ස්ට් එක, තුන්වෙනි එක ඉන්විටේෂන් ලින්ක් එක. අපි සාමාන්‍යයෙන් ක්‍රියේටර්ස්ලා විදිහට හදන්නේ ඉන්විටේෂන් ලින්ක් එක. එහෙම නැත්නම් වෙබ් පේජ් එක විතරයි. ඉතින් අපි බලමු කොහොමද ඊතුරු දෙක නිවැරදිව හදාගන්නේ කියලා. හරි මේ තියෙන්නේ නිවැරදිවම හදපු ඩිජිටල් ඉන්විටේෂන් එකක්. ඉතින් මේකේ හැම අංගයක්ම තියෙනවා. මේන් ෆොටෝ එක තියෙනවා, ටෙක්ස්ට් එක තියෙනවා, ලින්ක් එක තියෙනවා. අපි බලමු දැන් එකින් එක කොහොමද මේක නිවැරදිවම හදාගන්නේ කියලා. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම ඉන්විටේෂන් එකකට අදාළ වෙන ෆොටෝ එක හදාගන්න කියලා. ඉතින් ඒකට මුලින්ම ඔයාලා යන්න ඕන AI එකකට. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ChatGPT එහෙම නැත්නම් ඔයාලට Gemini උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ දෙකේ පොඩි වෙනස්කම් තියෙනවා. මම පෞද්ගලිකව කැමති ෆොටෝ හදන්න ChatGPT වලට. මොකද Gemini වලට වඩා හොඳ performance එකක් අපිට ChatGPT එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ watermark වදින්නෙත් නැහැ. ඉතින් මේම මුලින්ම ChatGPT එක ලොග් කරලා ඔයාලා සිංහලෙන්ම prompt එක දෙන්න. ප්‍රශ්නයක් නැහැ ඉංග්‍රීසියෙන් දුන්නත් ප්‍රශ්නයක් නැහැ සිංහල වලින් දුන්නත්. ඉතින් මේ තියෙන මන් දීපු prompt එක. ඉතින් මේකේ මම කියලා තියෙන්නේ සිංහලෙම කියලා තියෙනවා ඉංග්‍රීසි වචන දාලා ඉංග්‍රීසි අකුරු වලින් මචන් මම ඩිජිටල් වෙඩින් ඉන්විටේෂන් එකක් හැදුවා. ඒකට මට පොඩි ෆොටෝ එකක් හදාගන්න ඕන. මචන් මේක වෙඩින් එකක් හින්දා මේකට අදාළ ඒ වෙඩින් එකට අදාළ වෙන අයිකන් එකමත් ඇඩ් කරන්න. මනාල යුවලගේ නම් තමයි කසුන් සහ සුරේනි. ඒ වගේම පින්ක් කලර් සහ බ්ලැක් කලර් යූස් කරන්න. කරලා මේ ෆොටෝ එක මට හදලා දෙන්න. ඒ වගේම මට ඉංග්‍රීසි පාවිච්චි කරලා මේක හදලා දෙන්න. මම ඉංග්‍රීසි පාවිච්චි කරලා හදලා දෙන්න කියලා කියන්නේ මේ ChatGPT වල සිංහල සපෝට් කරන්නේ නැහැ හොඳට. ඔයාලා මේ ChatGPT පාවිච්චි කරනවා නම් දැනගන්න ඕන දෙයක් තමයි ChatGPT වල සිංහල ලොකුවට සපෝට් කරන්නේ නැහැ. සිංහල හොඳට සපෝට් කරනවා Gemini වල. ඉතින් ඔයාලට Gemini හොඳට සිංහල වලින් පෝස්ට් එක හදා ගන්න ඕන නම් ඔයාලා Gemini පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඉංග්‍රීසි වලින් අවුලක් නැත්නම් අනිවාර්යයෙන්ම ChatGPT පාවිච්චි කරන්න. ඉතින් අපි දැන් බලමු මම හදාගත්ත ඉන්විටේෂන් ෆොටෝ එක. මෙහෙම තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් පල්ලෙහාට ගියට පස්සේ මෙයාලා අපිට ලස්සන ෆොටෝ එකක් හදලා දෙනවා. ඉතින් මේක ඔයාලා PC එකේ නම් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන අයිකන් එකක් තියෙනවා මෙන්න මෙතන. ඒකට ක්ලික් කරලා මේක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මොබයිල් එකේ නම් මේක ටච් කරගෙන ඉඳලා ඊට පස්සේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද නිවැරදිවම ඉන්විටේෂන් ටෙක්ස්ට් එක හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන අපේ මේ සාම්පල් ඉන්විටේෂන් එක. ඉතින් මේක හදද්දි මම සැලකිලිමත් වෙලා තියෙන ප්‍රධාන කොටස් තුනක්. පළවෙනි එක තමයි වැඩි වචන පාවිච්චි කරේ නැහැ. මොකද මේ ඉන්විටේෂන් එක වැඩි දික් වුණොත් එහෙම ඒකත් නිවැරදි ඉන්විටේෂන් එකක් වෙන්නේ නැහැ. සාමාන්‍ය නිවැරදි ඉන්විටේෂන් එකක් වෙන්න නම් වචන පොඩි ප්‍රමාණයක් තමයි ඇඩ් කරන්න ඕන. ඉතින් ස්ක්‍රීන් එක සයිස් එකට වගේ තියෙනවනේ ඒක හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම සරල වචන පාවිච්චි කරන්න ඕන. වැඩි ගැඹුරු වචන ඒ වගේ ගොඩාරියක් ගැඹුරු දේවල් පාවිච්චි කරන්නේ නැතුව සරලව මේ ඉන්විටේෂන් එක හදන්න. ඒ වගේම වචන ස්ටයිල් පාවිච්චි කරන වගේම ඉන්විටේෂන් එක ලස්සන කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මංගල ආරාධනාවයි කියන එක මම පොඩ්ඩක් බෝල්ඩ් කරලා තියෙන්නේ. ඒ වගේම යටටම බැලුවොත් කසුන් සූරේනි වෙඩින් කියන එක මම පොඩ්ඩක් ඒකට වෙනම ස්ටයිල් එකක් ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලත් මේ ඉන්විටේෂන් එකට ලස්සන ස්ටයිල් ඇඩ් කරන්න. ඒ වගේම කියන්න ඕනේ මේ ඉන්විටේෂන් එක මම හදලා තියෙන්නේ ඉන්ඩිවිජුවල් ෂෙයා කරන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ ආරාධිතයාගේ නම සඳහන් කරලම මේක ෂෙයා කරන්න පුළුවන් විදිහට තමයි මම හදලා තියෙන්නේ. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න. මේ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක යනවා. මේකෙන් ගියාට පස්සේ ඔයාලා පේනවාද මෙතන මිස්ටර් රන්ගන සිල්වා කියලා එයාගේ මේ නම වැටෙනවා. ඉතින් මෙන්න මේක ෂෙයා කරන්න පුළුවන් එයාලා අදාළ ඉන්විටේෂන් මේ ආරාධිතයාගේ නම තියෙන විදිහටම. ඉතින් බැරි වෙලා හරි ඔයාගේ මේක හදපු ඩිසයින් එහෙම හැදුවේ නැත්නම් ඔයා මේ කොතනක හරි ඒ ෂෙයා කරන්න ඕනේ ආරාධිතයාගේ නම සඳහන් කරන්න ඕන. උදාහරණයක් විදිහට රංගනද සිල්වා නම් මිස්ටර් රංගනද සිල්වා කියලා මේ ඉන්විටේෂන් එකේ ටෙක්ස්ට් එකේ ඔයාලා සඳහන් කරන්න ඕන. ඒක සාමාන්‍යයෙන් අපි කරන්න ඕනි දෙයක්. ඒ වගේම අවසාන වශයෙන් ඉන්විටේෂන් ලින්ක් එක ගැන කතා කරද්දී ටෙක්ස්ට් එකේ පහළින්ම වගේ ඉන්විටේෂන් ලින්ක් එක ඇඩ් කරන්න මතක තියාගන්න. උඩින්ම ඇඩ් කරන්න එපා. ඒක පොඩ්ඩක් සෙට් වෙන්නේ නැහැ. යටින්ම වගේ ඇඩ් කරන්න. ඒ වගේම ලින්ක් එක කියන්නේ මේක වෙබ් පේජ් ගන්න තියෙන්නේ. ඉතින් වෙබ් පේජ් එකක් හදද්දී ඔයාලා පළපුරුදු හොඳ දක්ෂ වෙබ් පේජ් ඩිසයිනර් කෙනෙක්ට දෙන්න. ඉතින් ඒ සේවාව අපිත් සපයනවා.
ඒ සේවාව ගැන වැඩි විස්තර වලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඩිජිටල් ඉන්විටේෂන් කාඩ් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්නයි හදන්නේ. ඔය අලුත් විදිහට හිතන කෙනෙක් නම් ඔයාගේ ඉවෙන්ට් එකට පරණ ආරාධනා පත්‍ර වෙනුවට අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න දැන් ඔයාට අවස්ථාව තියෙනවා. හෝම් ආටිස් අපි වෙඩින්, ෂොප් ඕපනින්, බර්ත්ඩේ වගේ දේවල් වලට ඩිජිටල් ආරාධනා පත්‍ර හදනවා. ඒ වගේම ටියුෂන් සහ පාසල් වලටත් ඩිජිටල් ලීෆ්ලට් අපි හදනවා. අදාළ කෙනාගේ ජංගම දුරකථනයටම මේ කාඩ් එක ලින්ක් එකක් විදිහට වගේම QR එකක් විදිහට යවන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න පහළ තියෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් මම දැන් හිතනවා ඔයාලට තව කෙනෙක්ට කොහොමද නිවැරදිවම ඩිජිටල් ඉන්විටේෂන් එකක් ෂෙයා කරන්න කියන එක ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. ඉතින් අවසාන වශයෙන් අපි ගැන කිව්වොත් එහෙම අපි හෝම් ආටිස් ඔයාලට අවශ්‍ය කරන ඕනම විදිහක ඩිජිටල් ඉන්විටේෂන් එකක් අපිට පුළුවන් ක්‍රියේට් කරන්න. වෙඩින් වලට, ෂොප් ඕපනින් වලට, බර්ත්ඩේ වලට, කොටින්ම ටියුෂන් වලට, ස්කූල් වලට පවා අපි ඩිජිටල් ඉන්විටේෂන් කාඩ් ක්‍රියේට් කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලට උවමනාවක් තියෙනවා නම්, අවශ්‍යතාවයක් තියෙනවා නම් පහළ තියෙන නම්බරයට දැම්මම WhatsApp මැසේජ් එකක් දාලා අපිව සම්බන්ධ කරගන්න.